ආයිබෝවන් දොරස් ලග්න අතරින් අවසාන ලග්නය වගේම ඊටමත් සංවේදී සහ සහකම්පණයෙන් පිරි මීන ලග්න හිමියන්ට මෙම සතිය කොහොමද? ග්‍රහ මාරු සහ ග්‍රහ ගෝචරයන්ට අනුව ඔබේ ජීවිතයේ රැකියාව, ආදරය, ධනය සහ සෞඛ්‍ය යන අංශ කෙරෙහි බලපාන ආකාරය ගැන අද අපි ඊටමත් ගැඹුරින් සාකච්ඡා කරමු. සතිය ආරම්භය මීන ලග්න හිමියන් වන ඔබට තරමක් කාර්යබහුල බවක් ගෙන දුන්නත් සතිය මැදවන විට ඊටමත් සුබදායී ප්‍රවණතාවන් රැසක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මේ දවස්වල ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයාගේ පිහිටීම අනුව ඔබට අලුත් අවස්ථාවන් රැසක් උදා වීමේ හැකියාව ප්‍රවතිනවා. ඔබ යම්කිසි අලුත් වැඩක් පටන් ගන්න බලාපොරොත්තුෙන් හිටියනම් ඒ සඳහා මේ සතිය ඊටමත් යෝග්‍ය කාලයක්. මුලින්ම අපි ඔබේ රැකියාව සහ වෘත්තීය ජීවිතය ගැන අවධානය යොමු කරමු. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති ගැටලු සහ බාධාවන් ක්‍රමයෙන් ඉවත්වන සතියක් ලෙස මෙය හඳුන්වන්න පුරුවන්. ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් නම් ඔබේ අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් එමගින් ලාභ ලැබීමටත් වාසනාව පවතිනවා. උසස් නිලධාරීන්ගෙන් ඔබට ප්‍රශංසා වගේම සහයෝගයක් නොඅඩුව ලැබෙනු ඇති. ඒ වගේම විදේශ රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයට ඒ සම්බන්ධ සුබ ආරංචියක් මේ සතියේදී අහන්න ලැබෙන්න පුළුවන්. ආර්ථික තත්ත්වය ගැන කතා කරනවා නම් මේ සතියේ ඔබට අනපේක්ෂිත ධනලාභ ලැබීමේ වාසනාව තියෙනවා. කලින් කල ආයෝජනයක ප්‍රතිඵල ලැබීමට හෝ හිර වී තිබුණු මුදලක් නැවත ලැබීමට ඉඩකඩ වැඩි. නමුත් මතක තබා ගන්න සතිය අගවන විට අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි. විශේෂයෙන්ම ආවේගශීලීව කරන මිලදී ගැනීම ගැන දෙවරක් හිතන්න. ආදරය සහ පෞල් ජීවිතයේ දෙස බැලීමේදී විවාහකයන් අතර ඊටමත් හොඳ අවබෝධයක් සහ සමීප බවක් ඇතිවන සතියක්. පෞලේ අය සමග විනෝදචාරිකා හෝ සතුටු සාමීචි සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අවිවාහික මීන ලග්න හිමියන්ට Taman කැමැති සහකරු හෝ සහකාරිය මුණගැසීමට හෝ ප්‍රේම සම්බන්ධතා ස්ථිර කර ගැනීමට මේ කාලය ඊටමත් සුබයි. යම් හේයකින් පවුලේ අභ්‍යන්තර ප්‍රශ්න තිබුණා නම් ඒවා සාකච්ඡාවෙන් විසඳා ගැනීමට මේ සතියේ ඔබට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට නම් මේ සතිය ජයග්‍රාහී එකක්. මතක ශක්තිය සහ ඒකාග්‍රතාවය වැඩි වෙන නිසා අමාරු විෂයන් පවා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. විභාග හෝ සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටින අයට විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත හැකියි. සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වීමේදී මේ සතියේ ඔබට සුළු වශයෙන් ස්නායු ආශ්‍රිත හෝ පාද ආශ්‍රිත පීඩාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අධික ලෙස වෙහෙසු වීමෙන් වැළකී ප්‍රමාණවත් නිින්දක් සහ විවේකයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. විශේෂයෙන්ම ආහාර ගැනීමේදී පිරිසිදුකම ගැන වැඩිපුර හිතන්න. සමස්තයක් විදිහට ගත්තොත් මීන ලග්න හිමියන් වන ඔබට මේ සතිය වාසනාවන්ත වගේම ජයග්‍රාහී එකක්. ඔබේ ආත්ම විශ්වාසය ඉහළින්ම පවතින නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඔබට ලැබෙනවා. සතියේ වැඩි සුබඵල ලබා ගැනීම සඳහා උදේ කාලයේ ආගමික වතාවලවල නිරත වීමත් දුක්පත් අයට උදව් උපකාර කිරීමත් ඊටමත් වැදගත්. මීන ලග්න හිමියන් වන ඔබට ජයග්‍රාහී සහ වාසනාවන්ත සතියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තවත් පලාපල විස්තර දැනගන්න අපේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. ස්තුතියි.